ඔන්න ඉතින් මම ගොඩ කාලෙකින් ආයෙමත් ඔයාලට vlog එකක් අරගෙන ආවා. කැම්පස් එකේ වැඩත් එක්ක චුට්ටක් බිසි වෙලා හිටිය නිසා වීඩියෝ එක එඩිට් කරගන්නත් බැරුව තමයි තිබ්බේ. අපි අද බලමු අපේ කැම්පස් එකේ යාළුවොත් එක්ක අපි එළියට ගිහපු දවසක්. ඔන්න ඉතින් මුලින්ම අපි හැමෝම එකතු වෙලා කැන්ටින් එකෙන් උදේට කෑම ගත්තා. කෑම අරගෙන තමයි අපි ගමන යන්න ලෑස්ති වුණේ. කැම්පස් එකේ ඉඳන් චුට්ටක් දුර යන්න ඕනේ නිසා බස් එකේ ටිකක් වෙලා යන්න වෙනවනේ. එතකොට අපිට බඩගිනි වෙයි කියලා අපි උදෙන්ම කැන්ටින් එකෙන් කෑම අරගෙන දැන් නම් මේ අපි කැන්ටින් එකෙන් බස් එක ළඟට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් යාළුවනේ ඔයාලා දන්නවා ඇතිනේ යාළුවොත් එක්ක ගමනක් යනවා කියලා කියන්නේ ඒක හරිම සුන්දර අත්දැකීමක්. කවදාවත් හැබැයි ප්ලෑන් කරලා ගමනක් යන්න හැදුවොත් නම් ඒ ගමන නම් කවදාවත් යන්න වෙන්නේ නැහැ. මේ ගමන නම් අපි ප්ලෑන් කරන්නේ නැතුව එදා උදේ නිකන් කතා කරලා එහෙනම් යමු කියලා කතා කරගෙන යන්න දාගත්තු ගමන. දැන් අපි මේ අපේ කැම්පස් එක ඇතුලේ ඉඳන් බස් එක ගන්න තැනට යන ගමන් තමයි. අපි අද යනවා කොළඹ මියුසියම් එක බලන්න. අද මම තමයි මේ වලොග් කරන්නේ. ඉතින් මෙතනින් එහාට මාගේ මෙව් එක ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්න. මම ඕඩ නෑ. ඉතින් ඔයාලා ඒ දැක්කේ අද මගේ උදව්වට ඉන්න මගේ vlog එකේ අනිත් යාළුවා. දැන් නම් අපි තාමත් බස් එක ගන්න තැනට යන ගමන් තමයි ඉන්නේ. පොඩ්ඩ දුරයි කියලා කිව්වට පොඩ්ඩ දුරක් නම් නෙවෙයි ටික දුරක් යන්න ඕනේ. දැන් නම් අපි බස් වලට එක ළඟම වගේ තමයි ඉන්නේ. හොද්දටම අවුවයි අපි එළියට එද්දි චුට්ටක් පරක් වුණා. ඒ නිසා කට්ටිය ඉක්මනට බස් වලට එකට යනවා. අපි ආයේ හොස්ටල් එකට රැ වෙන්න කලින් එන්නත් ඕනේනේ. ඒ නිසා අපි ටක් ගාලා ගිහිල්ලා බස් එකක් තිබ්බා. බස් එකටත් නැග්ගා. දැන් නම් අපි මේ බස් එකේ නැගලා ආයේ කොට්ටාවෙන් බැස්සා. කොට්ටාවෙන් අපි ආයේ කොළඹට යන්න බස් එකක් ගන්න ඕනේ. මේ වීඩියෝ එක වොයිස් කරන්නේ ගොඩ කාලයකට පස්සේ නිසා මට හරියට මතකත් නෑ. ඇත්තටම අපි මොනවද කළේ කියලාවත්. දැන් අපි කොහොම හරි බැලුවා කොට්ටාවට නෙවෙයි කොටුවට යන බස් එකක් තියෙද කියලා. හායි අපි කොටුවට ආවනේ. කොටුවට නෑ කට්. ඔන්න ඉතින් පේනවනේ vlog එකේ උදව්වට කියලා ආපු කෙනා හරියට ඉන්න තැනවත් දන්නේ නැහැ. දැන් නම් අපි කොට්ටාවෙන් බස් එකකට නැග්ගා. දැන් අපි බස් එකේ නැගලා අපි දැන් යන්න ඕනේ කොටුවට. දැන් අපි කොටුවට බස් එකේ යන ගමන් තමයි ඉන්නේ. දැන් නම් අපි බස් එකෙන් බැස්සා. හරියටම බැස්සේ කොතනින්ද කියලා නම් දන්නේ නැහැ. අපේ පිරිමි ළමයි ටික තමයි බහින තැන කිව්වේ. අපි ඉතින් ඒ විදියට බැස්සා. දැන් අපි දැන් ඇවිල්ලා කොළඹින් බැස්සා. අපි යන්නේ ඊළඟට කොහෙද අපි යන්නේ? වන්ගෝල් ෆේස් එකට යනවා. ගිහිල්ලා ටිකක් රවුමක් දාලා දැන් ඉතින් එයා කිව්ව විදියට අපි මේ වන් ගෝල් ෆේස් එකට යන්න තමයි යන ගමන් තමයි ඉන්නේ. කොහෙන්ද මන්දා වටෙන් පාරවල් වලින් අපිව එක්කගෙන යනවා. මන්නම් මේ පැත්තෙන් කලින් ගිහිල්ලම නෑ වන් ගෝල් ෆේස් එකට. අපේ පිරිමි ළමයි ටික කියන විදියට ඉතින් අපි ඔන්න බස් එකකින් බැහැලා දැන් යන ගමන් තමයි ඉන්නේ. අපි පයින්ම යන්න තීරණය කරා. යාළුවෝ ගොඩක් අය ඉන්නවනේ. ඒ නිසා අපිට කතා කර එහෙමම පයින් යන්න පුළුවන්නේ. අපි එහෙම පයින්ම යන්න තීරණය කරා. ඒ නිසා ඇත්තටම රට වටෙම එකතු වෙච්ච යාළුවෝ ටිකක් එක්ක මෙහෙම පොඩ්ඩක් එළියට ගිහිල්ලා අපි හැමෝගෙම අදහස් බෙදාගෙන ජීවිතේට ලස්සන දවස් එකතු කරගන්නවා කියන එක ඇත්තටම මම නම් ගොඩක් ආස දෙයක්. අපේ ජීවිතේ තරුණ කාලේ අපිට හැමදාම එන්නේ නැහනේ. අපේ ජීවිතේ තරුණ කාලේ ඒ නිසා අපි අපිට පුළුවන් විදියට සතුටින් ගත කරන්න ඕනේ කියලා තමයි මම නම් හිතන්නේ. ඉතින් ඔන්න කතාවෙන් අපි වන් ගෝල් ෆේස් මෝල් එක ළඟටම ඇවිල්ලා තමයි තියෙන්නේ. එදා බීච් එකේ කයිට් ෆෙස්ටිවල් එකක් එහෙමත් තිබුණා. අපි ඉතින් ඒ ටිකෙන් එන ගමන් ඒවා දිහාත් බල ආවා. එදා ගෝල් ෆේස් බීච් එකේ ලස්සන සරුංගල් ගොඩාක් තිබ්බා. ඔන්න දැන් නම් ඉතින් අපි වන් ගෝල් ෆේස් මෝල් එක ඇතුළට ඇවිල්ලා යාළුවෝ කට්ටියත් එක්ක ඉස්සරහට යන ගමන් තමයි ඉන්නේ. මෙතන නම් මගේ vlog එකේ පාර්ට්නර් vlog එකේ මොනවා හරි කියනවා. ඒක පැහැදිලි මදි චුට්ටක්. ඒ නිසා මම ඒකටත් voice over එකක් කරන්න හිතුවා. ඒ වෙලේ නම් එයා අහන්නේ ඇයි මේකේ මෙච්චර brightness වැඩි කියලා. අනේ මන්ද මොනවා හරි වෙලා ෆෝන් එකේ පොඩ්ඩක් brightness වැඩි. ඒ වෙලේ අපි ඔක්කොම හොල්මන් ටිකක් වගේ පේන්නේ. දැන් නම් ඔන්න අපි වන් ගෝල් ෆේස් එකේ ආයෙ චුට්ටක් ඇවිදිනවා. එදා ලස්සන ආකිටෙක්ට්ලාගේ එක්සිබිෂන් එකක් තිබුණා මං හිතන්නේ.
එතන ලස්සන මේ වගේ පොඩි පොඩි ඒවා තිබුණා හදලා අපි ඒවත් චුට්ටක් බැලුවා. හරිම ලස්සනයි ඒවා. චූටියට හදලා තිබුණාට ඒගොල්ලෝ ඒක මාරම ක්‍රියේටිව් විදියට ඒගොල්ලෝ හදලා තිබුණා. ඒක බලන්නත් ගොඩක් අය ඇවිත් හිටියා. අපිත් ඉතින් අපි කිහිප වෙලේ ඒක තිබිච්ච නිසා පොඩ්ඩක් ඒකත් චුට්ටක් බැලුවා. හරිම ලස්සනයි ඒ ටික. ඔන්න ඉතින් අපි ওই ටිකත් බලාගෙන හැමම ඉස්සරහට යනවා. මෙතන මම මගේ යාළුවෙක්ට කිව්වා චුටි මගේ වීඩියෝ ක්ලිප් එකක් ගන්න කියලා. මම ඉතින් ඔන්න ඔයාලටත් බලන්න ඒකත් මෙතනට ඇඩ් කරා. මේ වෙලේ නම් යාළුවෝ ටික ඔක්කොම තමන්ගේ ෆොටෝස් ගන්නවා. චුට්ටක් ඉතින් කට්ටිය එක තැනකට වෙලා කතා කර එහෙම ඉන්නවා. මේ ඉන්නේ ඔන්න මාත් එක්ක ආපු යාළුවෝ ටික. දැන් නම් ඔන්න ඉතින් මෙයාලා ෆොටෝස් ගහලා ඇවිදලා වැඩ ඔක්කොම ඉවරයි. හයි අපි දැන් එළියට යන්නේ වන් කෝල් ෆේස් එකේ ඉඳලා මේ අපි කට්ටිය හයි කියන්නේ අපි තව චුට්ටකින් එළියට යනවා. එළියට ගිහලා හම්බෙමු. බයි. ඔන්න ඉතින් අපි වන් ගෝල් ෆේස් මෝල් එකකින් දැන් නම් එළියට ආවා. සරුංගල් බලන්නකෝ හරිම ලස්සනයි. හරිම ලස්සන සරුංගල් ගොඩාක් තිබුණේ වෙලේ. ඔන්න ඉතින් අපි එතනින් එළියට ඇවිල්ලා ආයෙත් අපි පයින් යනවා. ඔන්න බලන්නකෝ අපි ඊළඟට යන්නේ කොහෙද කියලා. ආයෙ යාළු කට්ටියත් එක්ක එකතු වෙලා අපි පාර දිගේ පයින්ම යනවා. අපි ඊළඟට හිතුවා මියුසියම් එක බලන්න යන්න. දැන් අපි මේ මියුසියම් එක ළඟට යන ගමන් තමයි ඉන්නේ. ඔන්න ඉතින් මියුසියම් එකටත් ආවා. එතන නම් හරිම ලස්සනයි. මම නම් ඉතින් ඊට කලින් කවදාවත් මියුසියම් එකට ඇවිල්ලා තිබුණේ නැහැ. මම මේ මියුසියම් එකට ආවේ මගේ ෆස්ට් ටයිම්. දැන් ඉතින් ඔන්න අපේ යාළුවෝ කට්ටිය මියුසියම් එක ඇතුළට යනවා. දන්නේ නැද්ද ඉතින් චුට්ටක් කතා කර මෙයාලා ඉතින් ඇතුළට යනවා. මම මෙයාට වීඩියෝ එකක් ගන්න කියලාත් කිව්වා අපේ බ්ලොග් එකේ අද මගේ ඉන්න පාර්ට්නර්ට. එයා ඔන්න ලස්සන වීඩියෝ ක්ලිප්ස් ටිකක් අරගෙන තියෙනවා මියුසියම් එක ළඟ. එතන ගාඩන් එකත් හරිම ලස්සනයි. මාරම ලස්සනයි එදා. අපි දැන් ටිකට් කවුන්ටර් එක ළඟට ආවා. ටිකට් අරගෙන දැන් නම් අපි මේ ඇතුළට යන්න තමයි හදන්නේ. මියුසියම් එකේ බලන්න ගොඩක් දේවල් තියෙනවා. අපිට පිළිවෙලට යන්න පුළුවන්. යාළ එතන ලස්සනට ඒක ඇරේන්ජ් කරලා තියෙනවා. අපි මියුසියම් එකත් බලලා ඇවිල්ලා එතන එළියේ පුටු ටිකක් තිබුණා. එතන වාඩි වෙලා අපි කට්ටිය කතා කර ඉන්නවා. මියුසියම් එකේ ඇතුළේව මම වීඩියෝ කරේ නෑ. ඒක හොඳ නැති වෙයි කියලා මං හිතුවා. අපි දැන් කට්ටිය මෙතන ෆොටෝස් ගන්නවා. චුට්ටක් ඉතින් අපිට මහන්සි දවසේම ආවේ ඇවිදලා ඒ නිසා අපි චුට්ටක් මෙතන ඉඳගෙන හිටියා. ඒ අතර ඉතින් ඔන්න අපේ පිරිමි ළමයි ටිකත් ෆොටෝස් එහෙම ගන්නවා පේනවා. මාත් ඉතින් ෆොටෝස් 2-3ක් ගත්තා. ආසයින් ඉතින් අපි කවදා හරි බලන්න අපිට මතක් වෙන ෆොටෝස් එහෙම අරගෙන තියාගන්න සෝෂල් මීඩියා එහෙම අප්ලෝඩ් කරන්න. අපිට කවදා හරි ඒවා අපේ ජීවිතේට ලස්සන මතකයක් වෙනවා. අපි කැම්පස් හිටියත් අවුරුදු 4කින් පස්සේ අපි කැම්පස් එකෙන් අයින් වුණත් අපිට මේ දේවල් එතකොට බලලා සතුටු වෙන්න පුළුවන් නේ. ඔන්න ඊළඟට අපි ආවා කොළඹ කොටුවට. අපිට බඩු ටිකක් තිබුණා ගන්න. අපි ඒ ටිකත් අරගෙන අපිට වෙලාවත් චුට්ට පරක් වුණා. අපි ඒ නිසා මේ ටට්ටක් ගාලා දුවගෙන යනවා ට්‍රේන් එකට. අපි ට්‍රේන් එකේ යන්න තමයි හිතුවේ. අපි එද්දි හැබැයි ගොඩක් පරක් වුණා. ඒ නිසා අපි දුවගෙන යනවා ට්‍රේන් එක තියෙන තැනට. කොහොම හරි ට්‍රේන් එකටත් නැග්ගා. දන්නවනේ ඉතින් ගෑල් ළමයින්ට කොටුවට ගියා කියලා කියන්නේ දකින ආස හිතන දේවල් හැමදේම ගන්න හිතෙනවනේ. මාත් ඒ වගේ තමයි. මාත් ඉතින් මං ඔය ආස චුටි දේවල් ටිකක් ගත්තා. අපි දැන් කොළඹින් පිටත් වෙන්න යන්නේ. කොහෙද යන්නේ? අපි දැන් කොළඹින් පිටත් වෙන්න යන්නේ. ෆැකල්ටි එකට. ඊට පස්සේ බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න දැන් ඉතින් අපේ ට්‍රේන් එකේ යනවා. මට නම් හරිම මහන්සි. පේනවනේ මුණ දැක්කම කොච්චර මහන්සිද කියලා. හැබැයි බලන්නකො මේ ලස්සන පරිසරය. මේ පරිසරය දැක්කම නම් දවසේම මහන්සි හැමදේම නැති වෙලා යනවා. හරිම ලස්සනයි ට්‍රේන් එකේ යද්දි මේ පාර මේ ටික මාරම ලස්සනයි. මම චුට්ටක් ඒ නිසා ඔයාලටත් බලන්න ඒක රෙකෝඩ් කළා. අපි දැන් ට්‍රේන් එකේ යනවා. දැන් නම් අපි බහින්නත් කිට්ටුයි. හයි අපි දැන් මාකුම්කට ආවා. මාකුමේ ස්ටේෂන් එකට ආවා. ඊට පස්සේ අපි යනවා දැන් බෝඩින් එකට. මෙයාලා නම් හොස්ටල් අපි බෝඩින්. යාළුවනේ මාත් එක්ක මගේ වීඩියෝ එකත් එක්ක මෙච්චර වෙලා රැඳී ඉඳපු ඔයාලට ගොඩාක් ස්තුතියි. එහෙනම් මං ගිහින් එන්නම්. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. බයි.